නිමිවා හොඳට දන්නවා මං කවුද කියලා. බොරුව වංචාව කියන දේ මං ගාව ගෑවිලවත් නැහැ. ඕන ප්‍රශ්නයකදී වා කෙලින් කතා කරන්න. අපි කෙලින් කතා කරලා විසඳගමු. අර ඔයාව හප්පපු සෙනරත් කියන මිනිහාව නේද? Please Nimmi. ඔයාලට මෙච්චර ආදරෙන් සැලකන්නේ ඇයි මට හංගන්නේ? මං ක්‍රිස්ට කිසි දෙයක් හංගලා නෑ ක්‍රිස්. එහෙනම් වෙන කාටවත් නොකිය ක්‍රිස් ආපුවම කියන්නයි හිටියේ. right. කොහොම හරිනේ? දැන් මට ඇත්ත කියන්නකෝ. ඒ මිනිස්සයා මාව බලන්න ආව ක්‍රිස්. මිනිස්සයා? මිනිස්සයා නෙමෙයි ඌ අමනුස්සයා. What did he say? මොනවද කිව්වේ? මට තේරෙන විදිහට ඒ මිනිස්සයා අපිටත් වැඩිය අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. හරි. මං හිතුවා හරි. මිනිහව රවට්ටලා සොච්චමත් දීලා යන්න ඇති. නෑ ක්‍රිස්. මම මේ මිනිස්සයාගෙන් සල්ලි ගත්තේ නෑ. මම කිව්වා ඒව ගැන ක්‍රිස් එක්ක බලාගන්න කියලා. එහෙනම් you are the one who gave my telephone number. ඒකේ වරදක් නෑ. හැබැයි ඌ අමාරු කාර්යයක්. ලයිසන් එක නෑ, ඩෙන්ටි කාඩ් එක නෑ, වැඩ කරනවා කියපු තැන නෑ. ඉතින් ඔයා කියන්නේ මට ඌව විශ්වාස කරන්න කියලාද? හරි. කොයි වෙලාවෙ හරි ඌ මට ආයි කතා කරන්නේ නැතේ. I'll catch him. හැබැයි නිම්මි ඔයා එකක් මතක තියාගන්න. කොයි වෙලාවෙ හරි ආයෙමත් ඔය මිනිහා ඔයාව හම්බෙන්න ආවොත් වහාම ડોક્ટર දුමිතුරු කියන්න ඕනේ. තේරුණාද? God bless you. අයියෝ. Excuse me, doctor. Enter, Mr. Bishop, enter.
Sit. නිර්මලීව බැලුවද මිස්ටර් ක්‍රිස්ටෝෆර්? බැලුවා ડોක්ටර්. නිර්මලි මොකද කියන්නේ අර ආපු මිනිහා ගැන? අපි හිතුවා හරි ડોක්ටර්. එහෙනම් ආපු මිනිහා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇයි නිර්මලි මේ ගැන කාටවත් කිව්වේ නැත්තේ? අනේ මන්ද මේ ළමයිට පිස්සු ડોක්ටර්. එච්චර ලොකු අපරාධයක් කරලා බොරුත් කියොත් මිනිහට අනුකම්පා කරනවනේ. බොරු කාරෙන්ට chance එක දෙන්න හොඳ නෑ මිස්ටර් ක්‍රිස්ටෝෆර්. මං කියන්නේත් ඒක තමයි. ඔය අපේ නිර්මලී කියන්නේ නුවර පළාතේ හොඳ හැදිච්ච ගෑනු ළමයෙක්. ඉතින් එයාට තාම මේ කොළඹ ජීවිතේ හරියට තේරෙන්නේ නැහැ. නිර්මලීට විතරක් නෙවෙයි මිස්ටර් ක්‍රිස්ටෝෆර්. තාම මටත් මේ කොළඹ ජීවිතේ හරියට තේරෙන්නේ නැහැ. අනිත් එක ගමේ ගෑනු ළමයින්ට කොළඹ අවදානම් වැඩි. අන්න ඒ නිසා තමයි ડોක්ටර් මම මේ ගෑනු ළමයි පස් දෙනාව මෙච්චර ආරක්ෂා කරන්නේ. මට තේරෙනවා මිස්ටර් ක්‍රිස්ටෝෆර් ගැන. අද ලෝකේ මිස්ටර් ක්‍රිස්ටෝෆර් වගේ අය ගොඩක් අඩුයි. ડોක්ටර් මම ડોක්ටර්ට කරදරයක් කරනවා කියලා හිතන්න එපා. Can you do me a favor? පුංචි උදව්වක් මට කරන්න පුළුවන්ද ડોක්ටර්? පුළුවන් දෙයක් නම් මම කරන්න. ડોක්ටර් ආයෙ ওই මිනිස්සයා ආවොත් ડોක්ටර්ට පුළුවන් ද ડોක්ටර්ගේ ස්ටාෆ් එකේ අයට කියන්න පොලිසියට කෝල් එකක් දෙන්න කියලා. පුළුවන්. මම ඒක කරන්න. Thank you ડોක්ටර්. Thank you very much ડોක්ටර්. අපි මේ වෙනුවෙන් ගාක් මහන්සි වෙනවා. අපිට මේ කරන උදව් වලට thank you. එහෙනම් ડોක්ටර් මං ගිහින් එන්න. Okay. Thank you. අනේ මට බෑ. බෑ. මොන චුට්ටයි? චුට්ටයි. पिया बोले क्यों है डोले जानो ना जिया डोले होले क्यों है डोले जानो ना ඇත්ති යන්නේ බෑ ඇත්ති ෆෝන් එක කපලා නේ තිබුණේ. කොයි වෙලාවද සල්ලි කිව්වේ? උඹ විතරක් නෙවෙයි. අපි ආදරය කරන කෙනෙක් කතා කරනකොට අපි කොයි වෙලාවෙක කැමතියි. ඒත් කවුද ඉතින් අපිට ආදරෙන් කතා කරන්නේ? පුංචි බබෙක් වෙන්න හදන්න එපා විජි.